මොකක්ද මේ ලෝකෙ වෙන්නේ නැත්තේ? එහෙනම් අපි හිතන දේ වෙන්නේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. හරි හොඳට සත්පුරුෂෝ විදියට ඉන්න. කාලෙකින් ලබාගත් මනුෂ්‍යාත්ම භාවය නිකන් නිස්කාරණේ නාස්ති නම් කරන්න එපා. මේක අපත් කරන්න එපා. හොඳට අතපයෙන් හොඳට වැඩ ගන්න. අම්මට තාත්තට හොඳට සලකන්න. අම්මගේ තාත්තගේ රෙදි පෙරදි ටික හොදලා දෙන්න. පන්සලට එන්න නැති බැරි මිනිස්සුන්ට උදව් පදව් කරන්න. ශාසනය වෙනුවෙන් මං කියන්නේ චෛත්‍ය බුදු පිළිම හදන්නම කියලා. මල් ගහක් හරි හදන්න. මොකක් වෙනුවෙන්ද? ශාසනය වෙනුවෙන්. ශාසනය වෙනුවෙන් හදන්න. පාරේ මල් ටික හදන්න මොකටද? මිනිස්සුන්ට කඩාගෙන යන්න කියලා. ශාසනය වෙනුවෙන් කරලා හැකි දේවල් කරන්න. තරුණ පිරිසට මං කරන අවසානය මග කුමාරයා චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබාගත්තේ ශ්‍රම දාන කරලා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සමාජය වෙනුවෙන් ශ්‍රම දාන කරන්න. මම කියන බණ පදයක පදයක් ගානේ අනුභවයෙන් මේ බණ හඬාපු තරුණ පිරිසට මේ සත්පුරුෂ යෞවනයන්ට ඔය හිත්වලට කවදාවත් අකුසල් සිතුවිලි නම් පහළ වෙන්න එපා සාදු කියලා පතන්න. මොකක් හරි කරන වැරදි වැඩක් තියෙනවා නම් ටික ටික නවත්තන්න. ආය කාලයක් නෑ මේක හදාගන්න. ටික ටික නවත්තන්න. අම්මා තාත්තා එක්ක පුළුවන් තරම් ගෙදර ඉන්න. හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. දූ දරුවෝ හරි හොඳට හදාගෙන සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න පුළුවන්. සමාජ පසුබිම මේ දකුණු ලකෙන් පුරවරෙන් බිහි වේවා සාදු කියලා පතන්.